Having no regrets is all that she really wants. Only getting older, baby. Manata visirunu palase asungen hadavat pawre api 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 udukam balaya vanadakam asura hadeva. Hi guys, welcome back to our channel. ඔන්න අදත් අපි ආවා අලුත් vlog එකක් අරගෙන. මේක නම් ඔයගලන්ට අපි කලිනුත් කිව්වා මේ vlog එක ගේනවා කියලා අපේ birthday vlog එකේදී. එදා පෙබරවාරි 4 නේ අපි birthday shoot එක කරේ. එදා තමයි අපේ මේ vlog එකත් වෙන්නේ. ඒ කියන්නේ පෙබරවාරි 4 ඉතින් හැමෝටම නිවාඩු දවසක්නේ. ඉතින් හැමෝම අපේ කට්ටිය එකතු වෙලා one day trip එකක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. one day trip එකක් කියන්නේ අපි ඔක්කොම නාන්න තමයි යන්නේ. මේ ඉතින් අපි දෙන්න නැතුව අපේ කට්ටිය සෑහෙන ලෑස්ති වෙන විදිහ තමයි පේන්නේ. අම්මලා තාත්තලා නැන්දලා ඔක්කොමලා ටික එකතු වෙලා මහා පාන්දර නැගිටගෙන එදා අපිට ගෙනියන්න කෑම හදනවා. ඒගොල්ලෝ රසම රස මන්ජොක් එකක් හදලා තිබ්බා. එතකොට තව දවල් කෑම හදලා තිබ්බා. ඉතින් ඒක තමයි මේ ඒගොල්ලෝ උදේම නැගිටගෙන ලෑස්ති කරන්නේ. ඔක්කොමලා ටික උදේ පාන්දරම නැගිටගෙන ඒ උදේ පාන්දරම තමයි ගිහිල්ලා මන්ජොක්ක ගෙනල්ලා තියෙන්නේ. එනන්දත් ගිහිල්ලා උදේම මන්ජොක්කත් හොයාගෙන ඇවිල්ලා කොහොම හරි ওই විදිහට තමයි කට්ටිය ඉතින් hina වෙවි කතා බහ කර කර ලෑස්ති කරන්නේ. ඒ අතරේ අපේ තව කට්ටිය හොඳටම නිදි. අපේ චූටි සෙට් එක එහෙම ඉන්නවනේ. ඔයගොල්ලෝ කලින් vlogs වල දැකලා තියෙනවනේ අපේ චූටි සෙට් එක. ඉතින් ඒ කට්ටිය ඔක්කොම හොඳට නිදි. මේ ඉතින් කට්ටිය ඔය අතරේ කැම බීම හදනවා. මං හිතන්නේ බටු මෝජුවක් එහෙමත් හදලා තිබුණා මට මතක විදිහට. ඔය ඉතින් කට්ටියම hina වෙවි උදේ පාන්දර නැගිටගෙන කැම හදනවා. ඒ වෙලාවේ නම් මමයි යමයි දෙන්නම ඔහෙ හිටියේ නැහැ. අම්මලා තමයි එහෙනන්දලා ගෙදර ගිහිල්ලා හිටියේ. මොකද එදා උදේනේ අම්මාගේ මල්ලිගේ බර්ත්ඩේ ෂූට් එක තිබුණේ. ඉතින් ඒ පාන්දර අමාව මාව ගන්න මල්ලිගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න යන්න. ඊට පස්සේ ඉතින් මායි මල්ලි යමයි තුන්දෙනාම බර්ත්ඩේ ෂූට් එකට ගියා. එතන අම්මාලගේ මල්ලිගේ ෂූට් එකත් කරලා අපේ ෂූට් එකත් කරලානේ අපි ආවේ. ඉතින් අපි එන ටිකට මේගොල්ලෝ ඔක්කොම ටික මේ විදිහට රෙඩි කරලා හැමෝම සෑහෙන මහන්සි වෙලා උදෙන්ම නැගිටගෙන අපේ කට්ටිය මේ විදිහට තමයි ලෑස්ති කරන්නේ. අනිත් එක අම්මාගේ අක්කට තෑන්ක් කරන්න ඕනේ. එයා තමයි අපිට මේ මුල් වීඩියෝස් ටික මේ විදිහට අරගෙන දුන්නේ. මොකද අපි දෙන්න හිටියේ නෑනේ මේ වීඩියෝස් ටික ගන්න. අක්කා තමයි ලස්සනට මේ ක්ලිප්ස් ටික ඔක්කොම අරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ උදේම ප්‍රපෙයාර් වෙච්ච විදිහ තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් අක්කා thank you. ඒකටත් ඉතින් ඊට පස්සේ මං හිතන්නේ as usual අපි ඉතින් පරක්කුයි බස් එකත් ඇවිල්ලා තිබ්බා. මේ කට්ටිය ඔක්කොම උදේම නැගිටගෙන කෑම බීමත් හදලා ඔක්කොමත් කරලා ඒ හැමදේම ලෑස්ති කරලා තියෙද්දිත් අපි එනකම් බලාගෙන ඉන්න උනා. මොකද එදා නිදහස් දවසින්දා ගෝල් ෆේස් එකෙත් ඒකට ඉවෙන්ට් එක ලෑස්ති කරලා තිබුණා. ඉතින් චුට්ටක් අපි එන්න පරක්කු වුණා. අපේ ෂූට් එක ඉවර වෙද්දිත් උදේ 7:08ට කිට්ටුයි. ඉතින් අපි හිතන් හිටියම 8ට පිටත් වෙනවා කියලා. ඉතින් ඒ වුණාට අපි තුන්දෙනා ඇද්දි පරක්කුයි. ඉතින් අපි තුන්දෙනා ආව ගමම්ම වගේ අපි පිටත් වෙච්ච එක තමයි කරේ. මොකද මට ඒ හරියේ වීඩියෝස් ටිකක් එහෙමත් ගන්න මිස් වුණා මට මතක විදිහට. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ ඉතින් ඔය අපි ඉතින් ටක් ගාලා එනවා. අපේ ෂූට් එක ඉවර කරලා අපි එනවා. ආව ගමන් ඉතින් අපි බස් එකේ නැගලා පිටත් වුණා. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ අද අපි කොහෙටද ගියේ කියලා. හරිම ලස්සන තැනක්. තැන් 2-3ක්ම බලලා අපි මෙතනට තමයි ගියේ. හරිම ලස්සනයි. මෙතන උඩින් දාන්නම් අපි කොහෙටද ගියේ කියලා ලොකේෂන් එක. මොකද මට දැන් හරියටම මතක නැහැ. අපි අත්තිත් ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. ඇත්තට මේක හරිම ලස්සනයි. සෑහෙන්න ගොඩක් සෙනග කට්ටිය ඇවිල්ලා හිටියා. අපි නම් ෆුල් ඩේ එකම හොඳටම එන්ජොයි කරා. මම නම් ආව ගම වගේ වතුරට තමයි බැස්සේ. මම
ඇවිල්ලා වතුරට බහැලා ආය අපේ කට්ටිය ඔක්කොමල ගොඩ ගිහිල්ලත් හවස 4:05 විතර වෙනකොට මම වතුරෙමයි. ඉතින් අපි ෆුල් එන්ජොයි කරා මේ ට්‍රිප් එකත්. ඔය තියෙන ඉතින් අපේ කට්ටිය ගිහිල්ලා ටික වෙලාවකින් කෑම හැම ගත්තා. ඉතින් අපි අපේ කට්ටිය මේ විදියට ෆුල් එන්ජොයි කරා මේ ට්‍රිප් එකම. පොඩි ළමයි ටිකයි මමයි අපි ටික වතුරෙම තමයි හිටියේ. ඉතින් ඔයගොල්ලොත් බලන් ඉන්න කොහොමද අපි මේක එන්ජොයි කරන්නේ කියලා. ඔයගොල්ලොත් මම මෙතනින් ලොකේෂන් එක දාලා තියෙනවා. ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න. ඒක මේ කැමරාවට පේනට වඩා ඒ ලොකේෂන් එක හරිම ලස්සනයි. හැබැයි එදා දවසේ නිවාඩු දවසක් හින්දා වෙන්න ඕනේ. ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. හැබැයි මෙතන මාර ජම්බුරයි. පරිස්සමෙන් යන්න. ගොඩක් ජම්බුරයි. ටික වෙලාවකින් වතුර අඩු වෙනවා. හැබැයි ආයේ වතුර වැඩි වෙනවා. ඒ වගේ තමයි අපේ අම්මලා එහෙමත් අම්මලා රැඳලා පොඩ්ඩක් බහින්නත් බය වුණා. අපි ඒගොල්ලන්වත් හිමීට ගස්ස වතුරට බස්ස ගත්තා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ කොහොමද අපි මෙතන එන්ජොයි කරන්න කියලා. ඒක නම් ඇත්තටම ෆුල් අපි එන්ජොයි කරා මේ vlog මේ ගමනම. ඔයගොල්ලොත් බලන්න කොහොමද අපි එන්ජොයි කරන්න කියලා. ඉතින් හැමදාමත් වගේ අපේ මේ vlog එක බලන ඔයා අලුත් කෙනෙක් නම් අපේ channel එකට අපි ආදරෙන් පිළිගන්නවා ඔයාව. අපේ channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ vlog එකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ඔයගොල්ලෝ හැමෝටම හරිම ආදරේ. ඔයගොල්ලන්ගෙත් මොන හරි suggestions තියෙනවා නම් අපිට පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි එතකොට ඒ vlogs උත් ඉස්සරහට ගේන්න බලන්න. ඉතින් මේකත් බලලා මේ vlog එකත් කොහොමද කියලා යන්න අපේ කට්ටිය කොහොමද මේක එන්ජොයි කරන්න කියලා බලන්න. කිව්වේ අපේ කට්ටිය එන්ජොයි කරන කියලා. මේ තාත්තා බලෙන් අම්මව වතුර මැදට අරන් ගිහලා අම්මා චුට්ටක් බයයි වතුර වැඩි නිසා. ඊට පස්සේ මල්ලිත් ගිහිල්ලා අම්මව අරගෙන එනවා. ඉතින් මේ අම්මා එහෙම ඩාන්ස් කර කර අපේ කට්ටිය ෆුල් ෆන් එකක් ගත්තා එදා දවසම. ඉතින් මං කියන්නේ හැමදාමත් වගේ අපිට වැදගත් වෙන්නේ අපේ පවුලනේ. ඉතින් පවුලේ කට්ටියත් එක්ක ඒ පොඩි වෙලාවක් හරි ඒ නිවාඩුවක් හම්බෙන හැම වෙලාවකම අපි හරි ආසයි රැඳෙන්න. ඔහෙට හරි යන්න, කෑමක් හදන්න. ඒගොල්ලොත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරද්දී ඒක අපිට අපේ තියෙන ස්ට්‍රෙස් එකත් යවා ගන්න පුළුවන්. ඇත්තටම අපි පවුලත් එක්ක තවත් එකමුතු වෙනවනේ. අනිත් එක අපේ අම්මලා තාත්තලාගේ සතුට. ඒක තමයි අපිට වැදගත්ම වෙන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක එළියට යද්දි කරද්දි ඒගොල්ලන්ගේ මූණේ හිනාවක් දකිද්දි ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. ඔයගොල්ලොත් මං හිතන්නේ මගේ ඒ කියන දෙයට කැමති මං කියන්නේ ඔයගොල්ලොත් එකඟ වෙයි ඒකට. තමන්ගේ පවුල තමයිනේ තමන්ට මුලින්ම ඉන්නේ. ඉතින් ඒ හැමෝටම අපි ඒගොල්ලන් ගැනත් හිතන්න ඕනේ. ඉතින් මේ වගේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ඒගොල්ල වෙනුවනුත් ගත කරන්න පුළුවන් නම් ඇත්තටම ඒ කියන්නේ ඇත්තයි මල්ලි. මේ අපිට එක්කව ආවත් හිනා වෙනවා හැමදාමත්. මේ කියන්නේ ඇත්තයි මල්ලි. අපි හැමදා කොමියේ ඉන්නවා. කලින් කිව්වා වගේ අපි ඉඩ ලැබෙන හැම වෙලාවකම අපේ ෆැමිලි එකත් එක්ක ගත කරද්දි අපි වෙනුවෙනුත් කාලේ ගත කරද්දි
අපිට ඒක දැනෙනවා වැඩි. එතකොට අපේ මිනිසුන්ටත් අපේකම දැනෙනවා වැඩි. එතකොට ඒක අම්මලා තාත්තලා වයසට යද්දුනත් ඒගොල්ලන්ටත් ඒක තේරෙන්නේ නැහනේ. අපිත් එක්ක ඉද්දි ඒගොල්ලොත් පොඩි ළමයි වගේ. අපිටත් වඩා පොඩි ළමයි වගේ. ඉතින් අපි මේ විදිහට අපේ පවුලත් එක්ක ගෙවද්දි ඒක ඇත්තටම වටිනවා. අම්මලා තාත්තලාට උනත් ලස්සන මතකයන් ගොඩක් තමයි මේ වලින් එකතු වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලොත් මේ වගේම තමන්ගේ පවුලත් එක්ක හරි එකමුතු ඇති කියලා. බලාගෙන යන්න අපි මේ ට්‍රිප් එක කොහොමද එන්ජොයි කරන්නේ කියලා. ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ටිකටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ මං කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ අපි හරහා දකින්න දේවල්, අපි හරහා කරන්න දේවල් තියෙනවා නම් අපිට පහලින් කමෙන්ට් කරන් යන්න. අපි බලන්නම් ඒ දේවලුත් කරන්න. ඉතින් අපිත් එක්ක මේ ට්‍රිප් එකට මල්ලිත් ආවා. කලින් ට්‍රිප් එක නම් මල්ලිට මිස් වුණානේ. ඉතින් මේ ට්‍රිප් එකේ නම් අපිත් එක්ක අමාගේ මල්ලිත් ආවා. ඉතින් අපි කට්ටිය ෆුල් ෆන් එකක් ගත්තා මේ ෆුල් ට්‍රිප් එකම. ඔයගලන්ට දැන්ටමත් පේනවා ඇතිනේ. අපේ කට්ටිය සින්දු කියනවා, නටනවා, ස්විම් කරනවා, හැමදේම කරනවා. ෆුල් ෆන් එකේ තමයි අපි එදා දවසම ඉතින් අපේ ට්‍රිප් එකේදී එතන හිටපු කට්ටියකුත් අපිත් එක්ක ෆිට වෙලා ඩාන්ස් කරලා කාලා බීලා එහෙම ගියා. ඉතින් මං කියන්නේ ඒක තමයි. අපි කොහෙට හරි ගියාම හැමෝමත් එක්ක හරි එකමුතු ඉන්නවා. ඒ වගේම තමයි මේ වගේ ලස්සන තැන් වලට යද්දි අපි ගෙනියන හැමදේම අමතක නොකර අරගෙන එන්නත් ඕනේ. ඒ කිසිම දෙයක් ඒ පරිසරයේ දාලා නැතු. අපි නම් අපි අරන් ගියපු හැමදේම අරගෙන තමයි ආවේ. කිසිම දෙයක් දාලා ආවේ නැහැ. ඔයගොල්ලොත් ඒ පරිසරය ඒ විදියට රැකගන්න. මේ වෙනකන් අපේ vlog එක බලන් හිටියට thank you. ආයෙත් ලස්සන vlog එකකින් හම්බ වෙන්න. Thank you for watching. Bye bye.